ගුඩ් මෝනිං ගයිස්. ඉතින් අද අපි යනවා ඊයේ කැම්පින් කරන්න. ඒ යන අතරමඟ අපි නැවතුණා බබරකන්දෑල්ල සහ ලංකාඇල්ල බලලා යන්න. දැන් අපි ඉන්නේ බබරකන්දෑල්ල ටිකට් කවුන්ටර් එක ගාව. දැන් වෙලාව උදේ 10යි. අපි ඉක්මනට යනවා ලංකාඇල්ල බලන්න. ඊට පස්සේ බබරකන්දෑල්ල හිතන් ඉන්න බබරකන්දෑල්ල උඩට යන්න වෙලාව තිබුණා. ඊට පස්සේ අපේ ප්ලෑන් එක තියෙන්නේ හවුතලට ගිහිල්ලා හවුතලෙන් දවල්ට කාලා ඊට පස්සේ ඔහිය කැම්පින් ලොකේෂන් එකට යන්න. එහෙනම් අපි යමු ලංකාඇල්ල බලන්න. ඉතින් මේ ටිකට් එකෙන් අපිට පුළුවන් ඇලි 3ක් බලන්න. එකක් බඹරකන්දෑල්ල, ඊට පස්සේ ලංකාඇල්ල, යහළතැන්නෑල්ල. ළඟම තියෙන්නේ බඹරකන්දෑල්ල. ඊට පස්සේ අපිට පුළුවන් ඉතින් ටිකක් උඩට ගියාම ලංකාඇල්ලට යනවා. ඊට පස්සේ ටිකක් යහින් තමයි යහළතැන්න තියෙන්නේ. අපි දැන් මේ යන්නේ මුලින්ම ලංකාඇල්ලට. එහෙනම් අපි යමු. අර පේන්නේ ඇතින් බඹරකන්දෑල්ල මේ දවස්වල වතුර පොඩ්ඩක් අඩුයි. වහින කාලේ නෙමෙයි හින්දා වෙන්නේ නැති. බඹරකන්දෑල්ලට යන පාරෙම ටිකක් දුර එද්දි අපිට තියෙනවා හැරෙන තැනක් ලංකාඇල්ලට යන්න. පයිනස් කැලේ දිගින් තමයි උඩට නගින්න තියෙන්නේ. පොඩි හයික් එකක් තියෙන්නේ. අපිට සාමාන්‍ය හේතුණත් මේ හයික් යන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ඉතින් අපි යමු ඉස්සරහට. මේ පයිනස් කැලෙන් යද්දි බඩ පරිස්සමට යන්න ඕන ඉතින්. මොකද මේ දුර පාරට තියෙන පයිනස් කොළ වලින් අඩිය තියද්දි පරිස්සමට තියන්න ඕන. මොකද ලිස්සන්න බලනවා. මොකද මේක හරි ට්‍රැක් එකක් නැති හින්දා අඩි පාරවල් දිගේ තමයි යන්න ඕන. මේ වගේ පොඩි පොඩි බාධකත් තියෙනවා. ඉතින් අපි දැන් පයිනස් කැලේ අන්තයට ඇවිල්ලා තින්නේ. ඉතින් තව ටිකක් යහට යද්දී අපි වටින්නේ එලිමහන් ප්‍රදේශයකට. නතර ඈතින් පේන්නේ ලංකාඇල්ල. ඔය ලංකාඇල්ල උඩින් ගියාම තමයි යහළතැනට යන්න පුළුවන්. අපි අද යහළතැන යන්නේ මොකද අපි ගමන අන්ති වෙන්නේ ඔහිය කැම්පින් කරන එක තමයි අපේ ප්‍රධාන අරමුණ. කට්ටියම පිටිපස්සෙන් එනවා. ඉතින් අද ගමනට ඉන්නවා ඔක්කොම 10 දෙනෙක්. ලංකාඇල්ල බඹරකන්ද බලන්න ඔහිය කැම්පින් එකට ඔක්කොම 12 දෙනෙක් ඉන්නවා. දුෂන් අයියලා මේකට ආවේ නැහැ. දැන් අපි ඉන්නේ ලංකාඇල්ල කිට්ටුවම. මේ මෙතනින් ඇතුළට යද්දී අපට ලංකාඇල්ල හම්බ වෙනවා. ඝන කැලයක් තියෙන මේ හරිය. මෙතන දැන් වතුර සද්ද හොඳටම ඇහෙනවා. ඔන්න අපි ආවා ලංකාඇල්ලට. මේ දෙවෙනි පාර මම ලංකාඇල්ල ආපු. මීට කලින් අපි ආවා ඩිවිස්ටකස් යන ගමන් මයිතව මල්ල දෙන්නෙකුයි මේක බලලා යන්න. මම මේ වීඩියෝත් උඩින් දාන්න. එහෙනම් ඔයාලත් බලන්න ලංකාඇල්ලේ සුන්දරත්වය. ලංකාඇල්ල පොඩ හැංගිලා හිම තියන්නේ. ගොඩක් කට්ටියට මේක බලන්න එන්නේ බඹරකන්දෑල්ලට ආවට. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් එන්න ලංකාඇල්ලට. අපි උදේට මෙතනින් පාන් වගේක් කාලා ඊට පස්සේ අපි ආයෙත් ගමනාන්තය දක්වා යන්න ලෑස්ති වෙනවා. තව කට්ටියකුත් ඇවිල්ලා මෙතන ඉන්නේ. ෆොටෝස් එහෙමත් අරගෙන කට්ටිය දැන් අපි ආයෙත් වෑන් එකට යන්න ලෑස්ති වෙනවා. අපි 12 වෙද්දී ආයෙත් හබුතලේ ඉන්න ඕන. අපි දැන් ඉන්නේ හබුතලේ දවල්ට කාලා අවශ්‍ය ඉතුරු වට්ටියත් අරගෙන අපි දැන් යනවා
අයත් ඔහිය පැත්තට මේක තියන ඔහි ස්ටේෂන කලින් හම්බෙන්නේ සාමානයෙන් හුතලේදම් පැයක හමර්ක ගමනන්තයක් තියන මෙතට යන්න ඉස්සරහම් පේන්නේ කැම්පින් පලේස් යන තුමන්හන්දී මෙන් මේ පාරජිකී තම ඇන්තින් මේක ගැන ස්ත්‍ර කියවනම් මෙතැන්ට එන්න කලින් අපි සල්ලි දීලා අවසර ගන්න ඕන ඉන්න එක්කරේ අපි නම් පොරස් ඩිපාර්ට්මන්ටේ බත්‍ර මුල්ලින් ඔයාල පුළුවන් වැලිවඩ ඔෆිස්සේ වුණත් බුක් කරන්න සාමාන්‍ය මාසර කලින් තමයි මෙතන බුකින් ලොකේෂන් එක ඕපන් වෙන්නේ බුක් කරන්න අනිවාර්යෙන් අපි ෆිසිකලි එතනට යන්න ඕන ඔන්ලයින් බුකින් සිස්ටම් එක තවම නැහැ ඉස්සරහට වෙනස් වෙයිද දන්නේ සාමාන්‍යයෙන් 8 දිනකට තමයි අවසර දෙන්නේ කැම්පින් කරන්න විගත ටිකට් එකක් තියෙන්නේ එහෙමයි අසාමාන්‍ය 8 දිනකට වෙන්නේ 8500 one night එකකට ඒ පැකේජ් එකේ ඉන්ක්ලූඩ් වෙනවා ටෙන්ට් දෙකක් තව උයන භාජන ටික වතුර ටික එහෙම ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ වාහනේම එන්න පුළුවන් ලොකේෂන් එකට කිසි ප්‍රශ්නයක් නැතුව කාර් නම් කොහොමද දන්නේ නැහැ වෑන් එක නම් ෂේප් එකේ අපි ආවා අපි දැන් ගෙන බොඩ් ටික පැක් කරගෙන දැන් යනවා ලොකේෂන් එකට මෙතින් නම් මීටර 50ක් වගේ තියෙන්නේ මේ තියෙන්නේ වනජීවි ඔෆිස් එකක් එතන තමයි මේක බලා ගන්න එක්කෙනා ඉන්නේ මෙන්න මේ දිගේ පාර දිගේ තමයි යන්න ඕන ඉස්සරහා පේන ලොකේෂන් එක තමයි ප්ලේස් එක එහෙනම් යමු මාත් එක්ක කඳවුරු භූමි බලන්න මේ තියෙන ලොකේෂන් එක මෙතන ගොඩක් ඉඩ නම් තියෙනවා බය නැතුව විශ්සක වුණත් කැම්ප් කරන්න පුළුවන් හැබැයි මෙයාලා අවසර දෙන්නේ 8 දිනකට පමණයි කට්ටියම ආපු ගමන් ටෙන්ට් එක ගහලා උයන් ලෑස්ති කරනවා. අදට බාබකියු එකක් එක්ක රෙස්ටරන්ට් එකක් හදන්න තමයි හිතන් ඉන්නේ. දුෂානයි තමයි ඉතින් හෙඩ් චෙෆ් විතර ඉන්නේ. අනිත් කට්ටිය උදව් කරනවා දුෂානයිට. ඉතින් කොහොම තමයි අවසවරුව ගෙවෙන්නේ. කොල්ලෝ ටික යනවා කැලේට දරටයක් හොයාගන්න පිළිමලයක් ගහන්න ඕනින්ද. මන්නයක් නම් අපි ඉල්ලගත්තා ෆොරස්ට් එකේ එක්කෙනාගේ. ඒ ටික මෙහෙන් ගන්න පුළුවන්. තව භාජන අනම්මනටත් ඒගොල්ලෝ දුන්නා. මේ තින්නේ ඉස්සරහට විවෘත වෙන්න තියෙන කබාන එකක් තාම හදමින් පවතිනවා. මම දැක්කම මේක අවුරුදු ගාණක් තිස්සේ හදනවා. කලින් පරණ වීඩියෝස් වලත් මේක හදන ගමන් තමයි තියෙන්නේ. තාමත් හදනවා තියෙන්නේ. බලමු ඉස්සරහට විවෘත වෙයිද කියලා. දරනම් හොයාගන්න ලේසි. මොකද වැටිච්ච අතු එහෙම තියෙන වෙලිච්ච ඒවා එහෙනම් කපන්න කරන්න තෝරන්නේ. බිමති ඔක්කොම ටික එකතැනට අරගෙන අපි අරන් ආවා සය කැම්පින් සයිට් එකට. මම ආශාන් බදින්න ළඟයිනේ. කොදාවා? කො දිලාන බයි දරනද? මේ මීරියක් කරන් ගෙදර තමයි ඔය බලන්න කියලා. YouTube channel එක පටන් ගත්තා. මමද? ඔව්. Where? කියන්න මුතුනා මේ ගිය සැප්තැම්බර් 20 2025 එදා මැච් එකක් තිබ්බා ලංකාවේ බංග්ලාදේශයේ ඒෂියා කප් මැච් එක. අපි ඒකත් බලන්න අමතක කරේ නෑ.
අර ගාලි ප්ලේට් ටිකක් දෙන්න. Google Map එක පෙන්නන්නේ නැහැ බාර කොහාගන්න. ඕක අර කණුවෙන් දෙතියා. හැමෝම ආ සොයන මලෝකේ පුරා වීඩියෝ කරනකොට එමනාවේ Roma. ලස්සන ලෝ Roma ka. ඒක දාලා ඒක. Two hours later. Good morning guys. අපේ ගමනේ දෙවනි දවස අපි උදේම නැගිටලා සන්රයිස් එක බලලා ඊට පස්සේ දැන් මෙයාලා ටී හදනවා. දිලානු වෙනයි මේ තමයි අද තේ හදන්නේ. තේ වලට සම්පූර්ණ අනුග්‍රහය දුන්නේ මේගොල්ලෝ තමයි. ඉතින් තේකත් හොඳට තිබ්බා. දැන් ඉතින් උදේට උයන් ලෑස්ති වෙන්නත් ඕන. මේගොල්ලෝ ඊයේ රෑ කාපුවා දැන් හොදනවා. ඊයේ රෑ ඉතුරුණු සොසේජස් ටිකයි චිකන් ටිකයි ආයෙත් බබිකියු කරලා ගන්න හදන්නේ. තව ඉතුරුච්ච කෑම ටිකක් තියෙන වැඩි රත් කරලා උදේට කන්න හදනවා. දවල්ට තමයි මම හදන්න හිතාගෙන ඉන්නේ. කට්ටියම කන්න බලන් ඉන්නේ. ඉතින් දුෂන් අයියා කෑම වල දෙන්නවා. දුෂන් අයියා තුනාර මන්දා කෑමක් හදනවා. ඉතින් කට්ටියම බලන් ඉන්නවා. අපිත් උදව් කරා කෑම හදන්න. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. පාන් වල මොනවද දානවා. ඊට පස්සේ තමයි පෝස්ට් ගන්න ගත්තේ. දිලානේ බවන්ත ගෑස් වලට බෙහෙත් දානවා. දේ කෑම මේසේ පිළිල කරනවා තමයි ඉන්නේ. කලින් මොනවද කරන්නේ? දවල්ට තියන්නේ චිකනුයි කිරිබතුයි. හොඳ කිරිබත්තයක් තිබ්බා දවල්ට කන්න. කොහෙද ගෑස් එක ගවන්න ඕන? ඉතින් ඊට පස්සේ අපි දවල්ට කාලා අපි සුදු ගන්නත් ඕනේ. මෙතනින් යන්න තමයි හිතාගෙන ඉන්නේ. අපිට චෙක් අවුට් එක තියෙන්නේ දවල් 12ට. පියාට 2 විතර නම් ඉදියා. අපි ඔක්කොම අස්පස් කරලා ඉනිමඩේත් නිවලා ඔක්කොම ටික අරගෙන යන්න තමයි හදන්නේ. ආයි ළමයි එහෙනම් ඉතින් ඔය කැම්පින් වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. අපි ලයික් කරන්න, අපිට කමෙන්ට් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා දාන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමුවෙමු. ජය වේවා.